හායි අවුරුද්දට කැවිලි හදන්න බයෙන් දින්නේ. එහෙනම් වෙන්න ඔයාට ගැලපෙන නියම රස කැවිලි රෙසිපියක් අරගෙන ආවා. ඉතින් මේ තියෙන්නේ කේසරි. අපි කවුරුත් දන්න මේක ටැමිල් අය හදන රසම රස කැවිල්ලක්. භාජනයක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් එකතු කරගෙන මුලින්ම කජු ටික බැද ගන්න ඕනේ. බැදගත්ත කජු ටික අයින් කරලා ඒකටම ආපහු බටර් ටිකක් එකතු කරලා මම රුලන් ටික බැද ගන්නවා. ඉතින් මේකට බටර් හරි ගිතෙල් හරි දෙකෙන් කැමති එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. රුලන් ටික හොඳට බැදගත්තට පස්සේ අපි මේක ආපහු වෙන භාජනයකට අයින් කර ගන්නවා. හදන කැවිලි වරදිනවා නම් ඔයාට මේ රෙසිපි එක හොඳටම ගැලපෙනවා. මොකද මේක වරදින් නැතුව හදාගන්න පුළුවන් හරිම ලේසි පහසු රස කැවිල්ලක්. ඉතින් රුලන් ටික වෙනම අයින් කරගත්තට පස්සේ ආපහු අර භාජනයට සීනි සහ වතුර එකතු කරලා මේ වගේ හොඳට බුබුලු දානකොට මතක් කරලා ලිප ඕෆ් කරගෙන තමයි අපි බැදගත්ත රුලන් ටික එකතු කරගන්නේ. ඉතින් ඊට පස්සේ මේ ටික හිමීට කලවම් කරගන්න ඕනේ. ඔයා මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ලිප ඕෆ් කරගන්න ඕනේ මතක් කරලා. නැත්තම් පදම වරදිනවා. ඔන්න ඊට පස්සේ මම එකතු කරන්නේ කස්ටර්ඩ් මිශ්‍රණය. මෙන්න මේ විදිහට කස්ටර්ඩ් මිශ්‍රණය එකතු කරලා හරිම පරිස්සමට හිමින් කලවම් කරනකොට මේ වගේ දියාරු මිශ්‍රණයක් එනවා. අන්න ඒ වෙලාවට ආපහු ලිප ඔන් කරලා සීනි ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් අඩු ගින්දරේ තමයි මේක හදාගන්නේ. ඔන්න ඔය වෙලාවේ අපිට පුළුවන් කලරින් බිංදු 2-3ක් එකතු කරගන්න. දැන් මේක දිගටම හැඳි ගන්න ඕනේ අඩු ගින්දරේ. අතට තද ගතියක් දැනෙනකොට මිශ්‍රණය එකතු වෙනවා වගේ දැනෙනකොට මේකට බටර් හරි එළඟ තෙල් හරි ටිකක් ආපහු එකතු කරලා හොඳට කලවම් කරන්න. ඔන්න දැන් මගේ කේසරි එකේ පදම හරි. පේනවා නේද භාජනය ඇලෙන්නේ නැතුව කෙලින්ම තැටියට වැටුණා. තැටියට දාගෙන හොඳට තුනී කරගත්තට පස්සේ ඔයාට අවශ්‍ය ප්‍රමාණවලට කෑලි කපා ගන්න මුලින්ම මේක මාක් කරගන්න ඕනේ. කපන්නේ මාක් කරගන්නවා විතරයි. ඊට පස්සේ පැය භාගයක් පැයක් හොඳට නිවුනට පස්සේ කෑලි වෙන් කරගන්න පුළුවන්. මේ මම කලින් බැදගත්ත කජු ටික තියලා සරස ගන්නවා.